අපේ භාෂාවේ අකුරු 4ක් තියෙනවා. ඒක ඇහුන ගමන් ඕනෙම කෙනෙක් බය වෙනවා. යුද්ධය. මේ දවස්වල අපි වැඩිපුරම කතා කරන දෙයක්. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ ඕනෙම කෙනෙක්ට මේ වචන ඇහුන ගමන් බය හිතෙනවා. ඔබ දන්නවා මේ වෙනකොටත් ඉරානය, ඊශ්‍රායලය, ඇමරිකාව ගොඩක් රටවල් යුද්ධය සම්බන්ධයෙන් කතා බහට ලක් වෙලා තියෙනවා. මතකද? අපිටත් තිබුණා 30 වසරක ඒ වගේ අතීතයක්. ගෙදරින් එළියට බැස්සොත් ආපහු ගෙදරට එන්න පුළුවන් වේද කියලා විශ්වාස නැහැ. තමන්ගේ දුව, පුතා, හස්බන්ඩ් එහෙම නැත්නම් අම්මා තාත්තා හමුදාවට බැඳිලා ආපහු කවදාවත් දකින්න ලැබෙයිද කියලාවත් ෂුවර් එකක් තිබ්බේ නැහැ. එහෙම අතීතයක් අපිට තිබුණා. කොහෙන් කොතන කොයි වෙලාවෙ බෝම්බයක් පුපුරයිද? කොයි වෙලාවෙ වෙඩි තියයිද? කිසිම දෙයක් ගැන අපිට විශ්වාසයක් තිබුණේ නැහැ. ඉතින් ඒ වගේ අතීතයක් අවුරුදු 17කට කලින් අවසන් වුණා. ඒ 2009 අවුරුද්දේ මැයි 18 වෙනිදා. ඉතින් එදා ඉඳන් අද වෙනකන් අපි නිදහසේ හුස්ම ගන්නවා. ඔබට මතකයි නම් මේ මෙහෙයුමට කිව්වේ මානුෂීය මෙහෙයුම කියලා. යුද්ධයකදී මුලින්ම මිය යන්නේ මොකද්ද? මනුෂ්‍යත්වය. අන්නේ මනුෂ්‍යත්වය ආරක්ෂා කරගෙන අද වෙනකන් අපිට ඉන්න පුළුවන් රටක් හදලා දුන්නේ අපේ රණවිරුව. ඉතින් ඒ රණවිරුවන්ව සමරන්න ඔවුන්ව අනුස්මරණය කරන්න තමයි අද අවුරුදු 17ක් තිස්සේ අපි මේ සූදානම් වෙන්නේ. නමුත් එක දවසකට සීමා කරගන්නේ නැතුව රණවිරුව වෙනුවෙන් අපි හැමදාම අපේ උත්තමාචාරය ලබා දෙන්න ඕනේ කියන එක මතක් කරන්න කැමතියි.